මිනිස්සෙක් මානසිකව ලෙඩ වෙලා ආවම අපිට හිතමු ડિප්‍රෙෂන් හරි ඇන්සයිටි වගේ ලෙඩක් හැදිලා ආවොත් අපි ගොඩක් වෙලාවට මේ ලෙඩාට කරන්නේ ලෙඩා අ, අ, මේ ලෙඩාගේ ජීවිතය ගැන හෝ ඔහුගේ යම්කිසි දෙයක් ගැන ඇති වුණු ඒ කලකිරුණු ගතිය මගහරවලා ඒකට බෙහෙතක් දීලා ඒ ලෙඩා සමාජයේ ආයේ ජීවත් වෙන්න යවන එක තමයි අපි කරන්නේ. ඒක හරියට නිකන් හරියට සමාජයෙන් මිනිස්සු ජීවත් වෙන්න අකමැති සමාජයේ සතුට ලබන්න බැරි මිනිස්සුන්ට සතුට ලබා ගන්නයි කියලා දෙන ඕගඩක් තමයි අපි කරලා දෙන්නේ. සමාජය හරහාම. හැබැයි අපි මෙතෙන්දි කවදාවත් හොයන්නේ නැහැ මේ සමාජය ඇත්තටම මිනිස්සු ලෙඩ කරනවද නැද්ද කියන එක. ඒ කියන්නේ සමාජය තුලින් ඒ කියන්නේ අපි මිනිස්සුන් සමාජයට ඇඩ්ජස්ට් කරන්න try කරනවා. හැබැයි මේ ඇඩ්ජස්ට් කරන්න try කරන අපි මේ සමාජය රෝගී වෙලාද? ඒ වගේ ඒකේ ඒ රෝගී සමාජයේ ලක්ෂණයක් හැටියටද මිනිස්සෙක් ලෙඩ වෙලා තියෙන්නේ කියලා අපි කවදාවත් අහන්නේ නැහැ ඇත්තට මනෝවෛද්‍යවරු විදියට. ඉතින් ඇත්තටම බැලුවොත් ඉතින් අපි කරන්නේ මේ මිනිස්සයා ડિප්‍රෙෂන් හරි හිතුව මානසික අවපීඩනයක් වගේ හැදිලා තියෙනවා කියලා අපි හිතන්නේ මේ මිනිස්සයාගේ ප්‍රශ්නයක් නිසා කියලා. මිසක් සමාජයේ ප්‍රශ්නයක් විදිහට අපි දකින්නේ නෑ ඒක. ඒ වුණාට පෙරදිග මනෝවිද්‍යාව බැලුවම පෙරදිග මනෝවිද්‍යාවේදී අපි ඇත්තටම දකින දේ තමයි සමාජයේ මිනිස්සෙකුට සමාජයට ඇඩ්ජස්ට් වෙන්න බැරි වෙන ප්‍රශ්නවලදී එක හේතුවක් තමයි මිනිස්සයා විසින් තමන් ජීවත් වෙනවා කියලා අපි මේ කරගෙන යන චරිත ටික. ඇත්තටම බැලුවොත් අපේ ජීවිතයේ ඇතුළට කිඳා බහලා බැලුවොත් එහෙම අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඇත්තට චරිත කීපයක් ඇතුළේ අපි චරිත කීපයක් ඇතුළේ අපි මූව් වෙන එක තමයි කරන්නේ. තාත්තා කෙනෙක් හැටියට, එහෙම නැත්නම් ගුරුවරයෙක් හැටියට, එහෙම නැත්නම් පුතෙක් හැටියට, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක් හැටියට, අම්මා කෙනෙක් හැටියට. එහෙම සමාජයත් එක්ක අපි චරිත කීපයක් රඟ දක්වන එක තමයි අපි කරන්නේ ඇත්තටම. අපේ ජීවිතේ අපි කියන පුද්ගලයා කෑලි වලට කඩලා බැලුවොත් අන්තිමට ඉතුරු වෙන්නේ බාහිරින් අපි කරන දේවල් දිහා බැලුවොත් අන්නේ චරිත ටික විතරයි. ඉතින් ඇත්තටම බැලුවොත් එක වෙලාවකදී මෙන්න මේ ටික කරගෙන යනකොට මොකද මේ චරිතය මේන්ටේන් කරන්න මේ චරිතය කියන එකට ඇත්තටම ඒක හැදුණු අමුද්‍රව්‍යයක් නැහැ විශේෂයෙන්. ඒක අපි හදාගත්තු එකක්. ඒ කියන්නේ හදමින් යන එකක් දිනපතා. ඉතින් මෙන්න මේ හදමින් යන ගමන මිනිස්සුන්ට සමහර වෙලාවට එපා වෙනවා. ඒක වෙලාවකදී ඇති වෙන්න පුළුවන් සමහර විට. මේක තවදුරටත් කරන් යන එක, මේ රැකියාව තවදුරටත් කරන් යන එක, මේ වගකීම් තවදුරටත් ඒක කලකිරීම තුළ මිනිස්සුන්ට සමාජයේ මොටිවේෂන් එක අඩු වෙන්න පුළුවන්. ඒක කරගෙන යන්න. එතකොට වෙනද වගේ නැගිටලා වැඩට යන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. වෙනද ආසාවෙන් කරපු දේවල් කරන්න නැති වෙන්න පුළුවන්. මේක දිහා බාහිරව බලලා අපිට කියන්න පුළුවන් මේ ડિප්‍රෙෂන් කියලා. ඒ වුණාට පෙරදිග මනෝවිද්‍යාව අනුව බැලුවොත් අපිට පේන දෙයක් තමයි මෙන්න මේ මිනිස්සෙක් ඕනම බුද්ධිමත් මිනිස්සෙක් මෙන්න මේ විදිහේ චරිත කීපයක් කාලයක් තිස්සේ රඟපාගෙන යනකොට ඔබ බුද්ධිමත් නම් ඔබ මෝඩෙක් නම් ඒක වෙන chance එක අඩුයි ඇත්තටම ඔබ මරණකම්ම ওই චරිත රඟ දක්වාගෙන ඉන්නවා ඔබ බුද්ධිමත් නම් එක මොහොතකදී ඕනම බුද්ධිමත් මිනිස්සෙක් මේක ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මේක තවදුරටත් වැඩක් තියෙනවද මේ මම මරණකම මේ දේවල් කර ඉන්න එකේ තේරුමක් තියෙනවද මගේ ජීවිතේ මීට එහා ගිය දෙයක් තියෙනවද නැද්ද මම මේ බාහිරින් කරන දේවල් අමතරව එක්ක මුදල් උපයන එක මෙම කම්පැනි එක තියුණු කරන එක මේ ගෙවල් හදන එක මගේ ළමයින්ට ගන්නලා ඒගොල්ලෝ කැම්පස් යවන ඒ ටිකට අමතරව ජීවිතේ දෙයක් තියෙනවද කියලා ඕනම බුද්ධිමත් පුද්ගලයෙක්ට එක වෙලාවකදී අහන්න වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන් නම් ඒ පුද්ගලයාට නැවතත් බෙහෙතක් දීලා හරි ඒ චරිතයට ඒ එපා වෙච්ච ගතිය අඩු කරලා ඒ වැඩේ කරන්න ආයෙ තල්ලු කරලා දානවට වඩා අපිට පුළුවන් නම් මේ මිනිස්සයාට ඇත්තටම ක්වෙස්චන් කරන්න එයා ප්‍රශ්න කරපු දේ තුල තිබෙන යථාර්ථය දකින්න පුළුවන් නම් යම්කිසි පුද්ගලයෙක්ට ඒ යථාර්ථය තුල ඒ චරිත තමන්ගේ ජීවිතය ගැන පොඩි ඇනලිසිස් එකක් කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ කෙනෙක් ඇත්තටම හොයාගෙන තියෙනවා සමහර වෙලාවට මේක වෙන්න පුළුවන් මොකක් හරි දරුණු දෙයක් වුණාම. ඒ කියන්නේ තමන්ගේ රඟ දක්වාගෙන යන චරිතයට දරුණු ප්‍රහාරයක් එල්ල වුණාම.
බැංක්‍රප්ට් වුණොත් එහෙම. ඒ කියන්නේ මූල්‍ය වශයෙන් දරුණු තත්යකටපත් වුණොත්. එහෙම නැත්නම් කවුරු හරි තමන්ව දාලා යනවා. පවුලක් කඩාගෙන වැටෙනවා. එහෙම නැත්නම් රැකියාවෙන් අස් වෙන්න වෙනවා. ඒ වගේ මොහොතකදී ගොඩක් වෙලාවට මිනිස්සුට අන්නේ චරිතය ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ ඩෙන්ටිටි එකේ කෑල්ලක් විදිහට දරුණුවට එක ඒ චරිතය අල්ලන් හිටියොත් එහෙම. ඒ කියන්නේ බිස්නස් කාරයෙක් විදිහට. එහෙම නැත්නම් රැකියාවට ලොකු තැනක් දීලා තිබ්බ කෙනෙක්ට. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒතර එහෙම වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් ජීවිතේ මෙන්න මේ චරිත මම මේ කරන දේවල් වල ස්වභාවය මම මේ කරගෙන යන දේවල් වල තියෙනවද යම්කිසි ගත යුත්තක්. එහෙම නැත්නම් මම මේ කරන්න සමාජයට යම්කිසි සමාජයට පෙන්වන්න හරි මම මේක මේන්ටේන් කරන්න යම්කිසි හේතුවක් තියෙනවා. මම මේ බාහිරව මෙන්න මේ අල්ලගෙන ඉන්න මෙන්න මේ අමාරුවේ මේන්ටේන් කරන් යන ටික අපිට අතාරින්න පුළුවන් නම් ඇත්තටම අපිට පුළුවන් නෑ. ඒ කියන්නේ ඒ වගේ විත්ඩ්‍රෝ වෙලා කැලේට ගිහලා ජීවත් වෙනවා කියන නෙමෙයි. ඒව තමන්ගේ ඩෙන්ටිටි එකක් විදිහට සලකන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ පුද්ගලයෙක්ට මානසික අවපීඩනය හැදෙන chance එක අඩුයි මම දැකපු විදිහට. මොකද මම ගොඩක් දැකලා තියෙනවා අන්න එහෙම ජීවත් වෙන මිනිස්සු. ඒ දෙක කරනවා. ඔව් මේ රස්සාවට ආසයි රස්සාවට යනවා. බට් ඒ රස්සාව කවදාවත් තමන්ගේ ආත්ම අභියෝගය වැඩි කරගන්න හරි තමන් පොරක් වෙන්න හරි තමන් අන්න ඒකට පාවිච්චි කරන්නේ නැහැ. එතකොට එහෙම කෙනෙක්ට පුළුවන් නම් ඉතින් ඇත්තම අතහැරීම කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඕන. ඒකට කියන අතහැරලා කැලේට යන එක කියන එක නෙමෙයි අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඒකත් එක්ක ගනුදෙනු කරනවා. එනකොට ඒක තමන්ගේ තමන්ව ඩිෆයින් කරන්නේ නැහැ. සහ තමන්ගේ ආත්මාභිමානය හරි ආත්ම තෘප්තිය හරියට ඒක අත්‍යවශ්‍ය නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් අන්න එහෙම කෙනෙක් ඇත්තටම අර වගේ මානසික පීඩන තත්ත්වයට අඩු වෙනවා. මම හිතන්නේ අපේ එක අපි ඉස්පු කරන්න පුළුවන් නම් කවුරු ડિප්‍රෙස් වුණ වෙලාවක මානසික අවපීඩනයට ලක් වුණ වෙලාවක ඔහුට අන්න ඒ දේ පෙන්වන්න පුළුවන් නම් ඒ පැත්ත ජීවිතේ පෙන්වන්න පුළුවන්. මුලදී ටිකක් අමාරුයි. ඒක මොකද අපිට සමාජයෙන් ඒක මේන්ටේන් කරගෙන යන ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. මාර හොඳ තාත්තා කෙනෙක්. එහෙම නැත්නම් ශමාර බිස්නස් එකක් රන් කරන මිනිස්සෙක් වගේ. එහෙම කියලා සමාජයෙන් අපිව යන්නේ චරිතය රඟ දක්වාගෙන යන්නේ. අපේ ගෙදර දිහා බල ශමාරගයක් හදලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඔයාට මෙච්චර ආදායමක් තියෙනවා. ඒ වගේ අර සමාජයෙන් අපිව ඒ චරිතය රඟ දක්වාගෙන යන්න පුදුම විදියට උත්ප්‍රේරක සපයනවා සමාජයෙන්. ඉතින් අපිට පුළුවන් නම් අන්න ඒවට අහල් නොවි එතකොට සමාජය තුල අපේ අර තිබ්බ තැන සමහරට අඩු වෙන්න පුළුවන්. අපිට ඒ වුණාට අපේ හිත ඇතුලේ අපිට අපි දීලා තියෙන තැන ඊට වඩා ඉහළ තැනකට යනවා. අන්න එහෙම විදිහට ජීවත් වෙද්දී ඒකෙදි ඇත්තටම එකක් තමයි මානසික අපීඩනය සහ ඒ කියන්නේ මානසිකව ජීවිතේ අටලෝ දහමෙන් ඒ කියන්නේ උඩ පහළ යන දේවල් වලින් කම්පා වෙන ගතිය අඩු වෙනවා. ඊට වඩා මම දැකපු තාම අලංකාර දේ තමයි එහෙම ජීවත් වෙන කෙනාගේ ඇත්තට මේ බාහිර දේවල් දියුණු වෙන්න පටන් ගන්නවා. මොකද ඔහු ඒවට අනවශ්‍ය විදියට බැඳිලා නැති නිසා. ඒවා ගොඩ දාන්න මහා ෆයිට් එකක් දෙන්නේ නැති නිසා ඒවා ඉබේම දියුණු වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර අපේ ෆයිට් එක සමහර විට නිසා ඒවා ඇත්තටම සැබටාජ් වෙන ගතියක්. ඒ කියන්නේ ඒවා දියුණු වෙන ගතිය අඩු වෙන්නේ නැහැ අපේ ෆයිට් එක නිසා. අපි අපතෑරලා ඉන්නකොට ඒවා අපිට නොදැනෙන විදියට නොදැනෙන පැති වලින් අපි මුලින් බලාපොරොත්තු නොවුණු දේවල් නොලැබුණු අවස්ථා. මොකද අපි මම හිතමු අපි අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා නම් ජීවිතේ මැරිගෙන අපි නිකන් ටනල් විෂන් එකක් වගේ හැදෙනවා. මොකද අපි අරමුණ දිහා බලාගෙන යනවා. මෙන්න මේ තනතුරට යන්න ඕන. මෙන්න මේ විශ්වවිද්‍යාලයේ මෙන්න මේ තනතුර ලබා ගන්න. එහෙනම් මොකක් හරි එහෙම නේද අපේ ජීවිතේ ගොඩාක් දේවල් මිස් වෙනවා අපිට එතකොට. අපි ඇත්තටම අතහැරලා හිටියොත් එහෙම සමහරට අපි අපේ සෙන්ට්‍රල් විෂන් එකේ නැති පෙරිෆෙරල් විෂන් එකේ තියෙන අපි බාහිර පේන තියෙන සමහරට අපේ මූලික අපේ අවධානය යොමු නොවුණු දේවල් වලින් අපේ ජීවිතේ ඊට වඩා ගොඩ නැගෙන්න පුළුවන් සමහර විට. ඒ පුද්ගලයා සමහරට එකම පාරක නොවෙන්න පුළුවන් සිග්සැග් ගමන කියන්න පුළුවන් රස්සාවල් වෙනස් වෙනවා වෙනසල් වලට යනවා. හැබැයි ඔහුගේ ජීවිතයේ තියෙන ඩෙප්ත් එක සහ ඔහුගේ ජීවිතයේ අන්තිමට බලද්දී සාර්ථකත්වය මම දැකපු විදිහට ගොඩක් වැඩි. මොකද මේ පුද්ගලයා ජීවිතේ එකම මොකද මුලින්ම ඩිටර්මයින් කරලා ගියපු ගමනක් නෙවෙයි. දැන් හිතුව මුලින්ම ඩිටර්මයින් කරලා යන ගමන හිතුව අවුරුදු 20 දී අපි තීරණය කරනවා මම මෙන්න මෙයා වෙනවා කියලා. එතකොට අර අවුරුදු 20 තියෙන මානසිකත්වයෙන් තමයි අපි අවුරුදු 50 කෙනාව තීරණය අරගෙන තියෙන්නේ නේද? අවුරුදු 50 කෙනා වෙන්නේ කවදද? ඒතර එහෙම ජීවත් වෙන එක හරිම මට හිතෙන විදිහට හරිම දුක් මුසු විදියක්. ඒතර අවුරුදු 50 කෙනාට ඒක වෙනස් කරන්න වුණොත් මොකද වෙන්නේ කවදා හරි? එතකොට හැමතිස්සෙම ඕපන් මයින්ඩඩ් වෙන එක. අවස්ථාවල් ලබා ගන්න කැමති වෙන්න ඕනේ ඒ වුණාට ගමනාන්තය ගැන දැඩි බැඳීමක් නැතිව ගමනක් යන්න ගත්තොත් මම දැකලා තියෙනවා අන්න ඒ වගේ පුද්ගලයන් සාමාන්‍යයෙන් එකක් තමයි ඒගොල්ලෝ ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඒගොල්ලෝගේ ගමන තුල උන් අචීව් කරන ඩෙප්ත් එක සහ උන්ගේ දියුණුව ඉවලූෂන් එක ඊටාම හොඳයි.